තුලේ මේ වගේ උපාය දෙන්න කියලා. මොකද හේතුව කත්නෝරුවේ සිරිදම්මට තේරෙනවා මිනිහට ඇත්තටම අහන ප්‍රශ්නේ තේරෙන්නෙත් නැහැ. අනිත් එක තමයි ඒ වෙලාවේ ඔඩියන්ස් එක බලලා ඒකට උත්තරයක් දෙනවා මිසක් අර සංජය බෙල්ලට්ටි පුත්ත වගේ මක්කලි ගෝසාල වගේ ඇත්තටම Tamanට නිශ්චිත මතයක් නැහැ. ගැමුණු ඇහුවම මැරුණාම මොකද වෙන්නේ කියලා කවුද අයියේ දන්නේ? මැරුණාම මොන වෙනවද? අනිත් මැරුණාම මොනව අපිට පාන්ද කියලා අහනවා. ඒ ගැමුණුගේ ඔඩියන්ස් එක ටාගට් කරගෙන. අර ගොම් උපාසකම්මලට බණ කියන්න ගියාම කියනවා තෝ කියලාවත් කියන්න එපා. එතකොට අපාය යනවා. එතකොට මේ කත්නෝරුවේ සිරි ධම්මයා දන්නවා මරුණා මොකද වෙන්නේ කියලා. ගැමුණුගේ ස්ටුඩියෝ ගියාම තමයි ඌට අමතක වෙන්නේ මරුණා මොකද වෙන්නේ කියලා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න තමයි ලංකාවේ ප්‍රශ්න කීපයක් තියෙනවා ලංකාවේ මේ තේරවාදී භික්ෂු ශාසනයට කෙලවෙන්න බලපාපු. මේ වගේ අපතේ හාල්පාරුවෝ මේ කහකඩයෝ බිහි වෙන්න මේ තේරවාදී ධර්මයේ මෙහෙම නෝන්ඩි වෙන්න ලෝකෙ ඉස්සරහ. මතක තියාගන්න ලෝකේ ආගම් අතරින් ඒ ආගමික පූජක පක්ෂය විසින් තමන්ගේ ආගම නෝන්ඩි කරනවා නම් නෝන්ඩි කරන්නේ එකම එක ආගමික සම්ප්‍රදාය ලෝකෙ තියෙන තමයි තේරවාදී භික්ෂු සම්ප්‍රදාය ලංකාවේ. මෞලවිතුමාලෝ බහලා තියෙනවද මෙහෙම ගොන් ආතල් දෙන ගෑනුන්ගේ යට ඇඳුම් ගැන කතා කරන අසහනින් පෙළෙන මෞලවිතුමාලෝ ඔබ දැකලා තියෙනවද? කතෝලික පියතුමාලෝ ඔබ දැකලා තියෙනවද? හින්දු කුරුක්කල්තුමාලෝ ඔබ දැකලා තියෙනවද? එහෙම නැත්නම් මේ ක්‍රිස්තියානි ප්‍රොටෙස්ටන්ට් ක්‍රිස්තියානි දහරාවේ දේවගතිවරු ඔබ දැකලා තියෙනවද? දැන් ඒගොල්ලෝගේ දේශනා අපිට අහන් ඉන්න පුළුවන්. ඒගොල්ලෝගේ දේශනා කිසි හිරිකිතයක් නැතුව පිළිකුලක් නැතුව අහන් ඉන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඉගැන්වීම් වලට ඒ සම්ප්‍රදායන්ට අපි විරුද්ධ වෙන්න පුළුවන්. ඒව සම්බන්ධ අපිට වෙනස් මත තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට දිගටම කතා කරනවා. හැබැයි ඒගොල්ලෝ කියන එක අපිට අහන් ඉන්න බලමු. මොකද ඒගොල්ලෝ ඇත්තටම මේ ඒගොල්ලන්ට අර අසහන හෝ ඇරියස් කවර් කරන්න කතා කරන්නේ නැහැ. අතේ බලන්න කතෝලික පියතුමල්ලාගේ ඉතාම හොඳ උල්කා මේ ඇත්තටම මේ අර ඇට්ලස් ට්‍රීයි වගේ తాවකාලිකව පෘථිවිය අසලින් යන උල්කාපාතයක්. මේ වගේ රැලි ඕනතරම් මේ තේරවාදී සම්ප්‍රදාය ඇවිල්ලා තියෙනවා. ඒවා ගිහිල්ලා තියෙනවා. ඒවා සදාකාලික නැහැ. කත්නෝරුවේ සිරි ධම්මට නම් අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති සිද්ධ පළවෙනි එක වෙලා තියෙනවා. මොකද එයා හිතුවේ නෑ මෙච්චර එයා හිට වෙයි කියලා. ඒ නිසා අචින්ති තම්පි භවති යට උනා. එයා හිතන්නේ නෑ තව මාසයක් දෙකක් ඇතුළත තව මාසයක් තුනක් ඇතුළත එයාගේ මේ රැල්ල ඉවර වෙයි කියලා. ඒ නිසා එයාට අචින්ති තම්පි භවති උනා. චින්ති තම්පි විනස්සති වෙනවා ඉස්සරහට. මොකද ලංකාවේ මේ ගැන අවංකව කතා කරන හාමුදුරුවෝ ඉන්නවා. නමුත් මට දැන් මේ මම එකයි මේ තේරවාද ඇත්තරම ඊටාම ගොබ්බ පැවිද්දෝ ගොන් කතා කියන එකම ආගමික සම්ප්‍රදාය තමයි තේරවාදී සම්ප්‍රදාය. එකම රට තමයි ලංකාව. ඒ ගොබ්බ පැවිද්දන්ගේ ගොන් කතා අහන ගොන් ශ්‍රාවකයෝ ඉන්න එකම සම්ප්‍රදාය තේරවාදී සම්ප්‍රදාය එකම රටත් ලංකාව. දෙනවා කතෝලික සභාවේ. දැන් ඇත්තටම අපේ තේරවාදී සම්ප්‍රදාය හාමුදුරුවෝ කියලා කියන අයාලේ හැදෙන සෙට් එකක්. ඒ කියන්නේ අර පන්සල් වලට ගෙනල්ලා දාන බල්ලෝ පූස සහ හාමුදුරුවෝ අතර වෙනසක් නැහැ. මොකද මේ තුන්ගොල්ලම අයාලේ හැදෙන්නේ. පන්සල් වලට හම්බෙන කෑම ටික කාලා අයාලේ හැදෙනවා මිසක් ඒගොල්ලෝ කිසිම ඒතර පව් ඇත්තට මේ හාමුදුරුවෝ කත්නෝරු සිරි ධම්ම ගේම් එකක් නෙවෙයි නම් මේ ගහන්නේ. කුමන්ත්‍රණයක් නෙවෙයි නම් මේ ගහන්නේ. එකපාරට ආපු ප්‍රසිද්ධිය ආතල් එකට විතරක් නම් මේ කරන්නේ. මම කියන්නේ කත්නෝරු සිරි ධම්ම පව්. ඉතින් එයා ඒක මම කියන්න ඕන දෙයක් කියලා මම දන්නේ නෑ තාම. ඒ කියන්නේ එයා ගහන්නේ ගේම් එකක්ද කියලා කියන්න අපි තවම ඉක්මන් වැඩි. එහෙමත් ඇත්තටම යම් නිරීක්ෂණ පළ කරනවා ඇතම් ස්වාමීන් වහන්සේලා අපිව ප්‍රතික්ෂේප කරන්නේ. මොකද ලාමා වගේ පොතක ලොක්සාන් රම්පගේ පොතක් ගත්තත් මේක බලන්න පුළුවන්. මේ කොහොමද ඒ ලාමා ආශ්‍රමය ඇතුලේ දියුණු මේ ට්‍රැඩිෂන් එකක් තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න කියන. අනිත් එක ඔබ කවදාවත් දැකලා තියෙනවද ඔය කොටුවේ පොඩ්ඩා වගේ? එහෙම නැත්නම් බත්තර මුල්ලේ සීල රතන වගේ? රාජාංගනේ සද්දා රතන වගේ? මේ කත්නෝරුවේ සිරිධම්ම වගේ? කාගම සිරිනන්ද වගේ ආතල් දෙන ගොබ්බ පියතුමන්ලා කොහෙවත් ඔබ දැකලා තියෙනවද? එහෙමයි හදන්නේ නැහැ කතෝලික සභාවේ. මොකද කතෝලික සභාව ඇතුලේ මේ අපේ බෞද්ධ සභාව වගේ මේ ගෙනල්ලා දාන ළමයි නෑ කතෝලික සභාවේ පාදස. එහෙම ටික දෙනෙක් හරි ඉන්නවා නම් ඒ කතෝලික සභාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ ඒ දියුණු සිස්ටම් එක. මොකද කතෝලික සභාව කියලා කියන්නේ ඊටාම දියුණු දැන් මේ නත්තල ආසන්නයේ හින්දා අපි කතා කරන්නේ කතෝලික සභාවට අපේ මොන විරෝධය තිබුණත් ඒගොල්ලෝගේ සිස්ටමැටික් භාවය අගය කරන්න ඕනේ. ඊටාම දියුණු සිස්ටමැටික් විදියට ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ උපාධියක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මොන ඔඩියන්ස් එකකටද කතා කරන්නේ මේ කත්නෝරුවේ සිරි ධම්ම වගේ 2:50ට වැටලා ගොන් කතා කියන්නේත් නැති ඊටාම සමබර සමතුලිත ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉන්නවා. හැබැයි මේ ගොබ්බ ඔඩියන්ස් එකට ඒ හාමුදුරුවෝ සෙට් වෙන්නේ නැහැ. මට නම් වශයෙන් කියන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් සගම අනෝමදස්සී හාමුදුරුවෝ. අපේ සිංහල බෞද්ධ තේරවාදී සම්ප්‍රදායට ආවේනික කලාවක් වන කාව්‍යමය ධර්ම දේශනා කලාවත් ප්‍රගුණ කරලා. ඒ වගේම මේ උන්වහන්සේ උපාධිධාරියෙක්. උන්වහන්සේ පළවෙනි වතාවට ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් හැටියට
ඔය උපාලි සූත්‍රයේ උපාලි ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට භාවිතා කරපු ගුණනාම 100ක් තියෙනවා. ජෛන මහවීර එමෙතන නිගණ්ඨනාථ පුත්ත උපාලියයි බෞද්ධ වුණේ කියලා හොයලා බලන්න ආවම නිගණ්ඨනාථ පුත්ත ඉස්සරහා උපාලි කියපු ගුණනාම 100ක් තියෙනවා බුදුහාමුදුරන්ට. විශේෂණ චින්තිතම්පි භවති චින්තපි විනසතිවති වගේ ගොබ්බ කතාවක් බුදුරජාණන් වහන්සේවත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්වත් ජෛන කවුද මේ ඔය මක්කලී ගෝසාල කියන හරක හැර වෙන කිසිම සත්‍යාසූවරුවත් හිටපු ශාස්ත්‍රූවරයෙක්වත් කියලා නැහැ. චාර්වකල පවා නිරාගමික චාර්වකල පවා කිව්ව යාව ජීවන් සුඛං ජීවේත්. ඉන්නකම් හොඳට ඉන්න. මේ මොනවද ණය වෙලා හරි ගිතෙල් කන්න. මරණයමත් ජීවිතයක් කතා නොකරපු අය පවා චාර්වකල පවා මේ ජීවිතේ හොඳින් ගත කරන්න පුළුවන් මේ ජීවිතේ කන්ට්‍රෝල් එක අපේ අතේ තියෙනවා කියලා කිව්වේ. නිරාගමිකයෝ පවා. එනිසා එනිසා ලෝකෙන මේ නියතිවාදී මෝඩ මේ නිෂ්ක්‍රීය ඉගැන්වීම කරපු දෙන්නයි දැන්ට ලෝක ඉතිහාසයේ ඉන්නේ. අපි දන්න විදිහට එක්කෙනෙක් මක්කලි ගෝසාල අනිත් එක්කෙනා කත්නෝරුවේ සිරිදම්. ජාතියටම වෛරස් එකක්, ජාතියටම විස බීජයක්, ජාතියක් නිෂ්ක්‍රීය කරන ගොන් කතාවක්. බුද්ධ ආගම මොකද්ද කියන්නේ? බලන්න ධම්මපදයේ බලන්න ජාතක පාළිය බලන්න මේ හැමතැනම රේරුකාණේ චන්දවිමල හඳුරගේ බුද්ධ නීති සංග්‍රහය ආරම්භ බලන්න.